අද මේ ධර්මානුශාසනාවට කියලා දෙන කාරණාව බණක් ඇහුවා කියලා එතනින් නතර වෙන කාරණාවක් නෙවෙයි මේ කියන්නේ. දැන් අපි ගත්තොත් එහෙම පුංචි කාලේ ඉඳලා ඔයාලා ටීවී එකේ කතා බලනවා නාට්‍ය. ඒක නාට්‍ය බලනවා ඉවරයි ඊළඟ නාට්‍ය බලන ඉවරයි. ඉතින් ඒකෙන් අපේ ජීවිතේට ගත්ත කියලා ලොකු දෙයක්වත් නැහැ. ඒ වෙලාවට ආස්වාදයක් තියෙනවා. චිත්‍රපටිත් එහෙමයි. විහිළු කතාත් එහෙමයි. සින්දු ඇහිල්ලත් එහෙමයි. ඒ වෙලාවට අහනවා සතුටු වෙනවා ඉවරයි අවසානයේ අපිට වෙච්ච දෙයක් නැහැ. ඔන්න ඔය ක්‍රමයකට බනහන් දෙපා. හැබැයි උනට මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයේ නිසා අර අහගෙන ඉන්න මාත්‍රේනොත් කුසල හැදෙනවා. ඒක මහා පිනක් බවට පත් වෙනවා. වචනේක අර්ථවත් තේරෙන්නේ නැතුව ගෙම්බේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා ඒ ගෙම්බෙකුත් මරණින් මත්තේ දෙවියන් අතර ඉපදලා. ඒකේ තියෙන බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක තියෙන ප්‍රාතිහාර්යය. ඉච්ඡර මේ බණපදයක් ඇසීම කුසල සහගතයි. හැබැයි ඊතරම් පින් රැස්ුණත් ඊතරම් කුසල රැස්ුණත් අහන එක අහන මාත්‍රයෙන්ම නැතුව ඒක තව තව 100ට ගන්න පුළුවන් වුණොත් ඒක වෙනම පිනක්. බුදුරජාණන් වහන්සේ දෙවුරන් විහිරේ වැඩ ඉදිද්දී රාත්‍රියේ දෙවුරම බබලවාගෙන දේව කොට්ටාසයක් පැමිණුණා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි දෙව්ලොව ඉපදිලා දිව්‍ය ආයුෂ වර්ණ සැප බල විඳින අය. ඒ වුණාට අපිට දෝමනසයක් තියෙනවා. මොකද අපිට වැඩි දිව්‍ය ආයුෂ තියෙන ඉන්නවා. දිව්‍ය වර්ණ, දිව්‍ය සැපේ, දිව්‍ය බලය, දිව්‍ය ආධිපත්‍ය තියෙන අපිට වැඩි ඉන්නවා. අපිට පේනවා අපි දෙව්ලොව ඉපදිලා දිව්‍ය ආයු වර්ණ සැප බල අධිපති භවෙන් අඩු වෙලා යම් දුම්නසකටපත් උනේ මනුෂ්‍ය ලෝකෙ වෙච්ච අත්වැරද්දක් නිසා. ස්වාමීනි අපිට මනුෂ්‍ය ලෝකෙ වෙච්ච අත්වැරද්ද තමයි අපි මනුෂ්‍ය ලෝකෙ දන් දුන්නාය. අපි හරි ආසයි මනුෂ්‍ය ලෝකේ සංඝයා විසින් දම් පුදන්න. ලෝභසිත දුරු කරපු අය අපි. මසුරු නැති වෙච්ච අය අපි. ඒ නිසා ඒ දන් දීම කියන කුසලෙයි ලෝභසිත දුරු කිරීම කියන කුසලෙයි ඒ පහන් සිතෙන් අපි දෙවියන් අතර ඉපදුණා. හැබැයි අපිට තේරෙනවා අපි අනිත් අයට වැඩි දිව්‍ය ආයු වර්ණ සැප බල වලින් අඩු අපි දානේ දුන්නට ඒ දන් දුන්න ස්වාමීන් වහන්සේලාගෙන් බණ ඇහුවේ නැහැ. අපිට මොන ගිහිල්ලා දෙනවා දෙවිවරු බණ ආපු අය ඒ අය අපිට වැඩි ලස්සනයි. අපිට වැඩි බලවත් අපිට වැඩි ආයුෂ තියෙනවා. ඒ නිසා ස්වාමීනි දිව්‍ය ලෝකේ බණ ආපු අයයි බණ ආපු නැති අය වෙනවම වෙනවා කියලා. ඉතින් අපිට හිතෙනවා අනේ කාලේ අපි දන් දීම විතරක් නැතුව බණත් ඇහුවා නම් කොච්චර හොඳද කියලා. දැන් අදට උනත් තියෙනවනේ ඕක. සමහරවල්ලාට සලාක දානේ දන් සීට්ටු ආවට පස්සේ දාන ටික ගෙනල්ලා තියලා වැඳලා යනවා. අය බණ ඇහිලක් නැහැ. තමයි හොඳ මිනිස්සු පන්සිල් රකින්න හොඳ මිනිස්සු නරක වැඩ කරන්නේ නැති හොඳ මිනිස්සු අර තියෙන චාරිත්‍රයට ඒක ගල්ලා යනවා. ඒ වගේ මිනිස්සු තමයි අර ඔය දෝමනස්සේ කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිහඬයි. අර දෙවරු ටික වෙලාවක් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඉඳගෙන අතුරුදහන් වුණා.
ඊට පස්සේ තව දේව කොටාසයක් ආවා. ඒ අය ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපිට දෝමනසයක් තියෙනවා. හිතේ යම් අඩුවක් තියෙනවා. හේතුව තමයි අපි දෙවියන් අතරට යද්දී අපේ ආයුෂ වර්ණ සැප බල අධිපති බව අඩුයි. අර තව දේව මණ්ඩල ඉන්නවා ඒ අය ගොඩක් වැඩි. ලස්සනයි ආනුභාව සම්පන්න. ඒක අපිට හිතෙනවා අපි මනුස්ස ලෝකේ මොකද්ද කළේ නොකළේ කියලා. ස්වාමීනි අපි මනුස්ස ලෝකේ හොඳට දන් දුන්න මිනිස්සු. දන් දීලා අපි බණ අහපු මිනිස්සු. අපි බණ ඇහුවා හොඳට. හැබැයි ස්වාමීනි අපිට දැනුයි තේරෙන්නේ ඒ අහපු එක බණක්වත් මතක නැහැ. ස්වාමීනි දිව්‍ය ලෝකේ බණ අහපු මේ බණහලා දිව්‍ය ලෝකෙ ගියාය. බණ මතකයයි බණ මතක නැති දෙවිවරුයි වෙනස පේනවා ඔය දෙවියන් අතර. දැන් ඔන්න බෞද්ධරයක් ඔයාලා වගේ. හොඳට බණ අහනවා මතක නැහැ. බණ ඇහුවට මතක නැහැ. ඒකට මිනිස්සු කියන ඔඩොක්කු බණ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සමහර අයට බණ අහන එක කාලයක් අනිත් පැත්ත හරවලා වතුරක් කරනවා කියනවා. ඒ කියන්නේ අහගෙන ඉන්න ඔය කන් දෙක තියෙනවා. මිලෝ වචනයක් මතක නැහැ. ඇයි මතක නැත්තේ? ගෙවල් වල ප්‍රශ්න කලනවා. මෙතන ඉඳගෙනත් හිත තියෙන වෙන කොහෙද? කලයේ තියෙන අනිත් පැත්ත හරවලා. ධර්මයේ නැමැතිවත් අමාදහර වක් කරනවා. කලයේ අනිත් පැත්ත හරවලා. පොඩ්ඩක්වත් මතකෙ තියෙන්නේ. වෙන ඒක හේතුව තමයි ගෙවල් වල ප්‍රශ්නත් එක්ක බැඳිලා. අර සමහර පිළිකා තියෙන කියනවා මේ පිළිකාව සෝ කරන්න බෑ ලේවලටත් එක්ක ගිහිල්ලා තියෙන කියන. ස්නායුත් එක්කත් බද්ධ වෙලා තියෙන කියන. අමාරුයි කියනවා දැන්. ඒ වගේ මේ ගෙවල් වල ප්‍රශ්න තමන් ඉඳවන යම් තාඩන පීඩන හිතලා ලේත් එක්කත් බද්ධ වෙලා තියෙනවා. ඒ මිනිස්සුත් ඇවිල්ලා බණ අහන්න ඉඳ ගන්නවා. ඉඳගත්ත ගමන් ඔළුව යන අර ප්‍රශ්න වලට. ඩිංග කය නිසල්මන් වෙච්ච ගමන් ප්‍රශ්න මතක් වෙනවා. මේ මිනිසුන්ට ජීවිතේ වැඩ කරන්න තිබ්බොත් පොඩ ප්‍රශ්න අමතක වෙනවා. වැඩ වැඩි කරන්න ඕන. ඒතකොට ප්‍රශ්න අමතක වෙනවා. හැබැයි යම් දෙයක් ඉඳගෙන අහගෙන ඉන්න කිව්වොත් හිතේ බුදුරජාණන් වහන්සේ වදාළන සමහර අය ඉන්නවා. කලයක් උඩට හරවලා හැබැයි සිදුරු වෙලා. එතකොට සිදුරු වෙච්ච නිසා මේ කොච්චර මෙතනින් මේ වතුර දැම්මත් මේ වතුර දාන වෙලාවේ පිරීලා වගේ තියෙනවා. ඉක්මනට බහැලා යනවා. එතකොට මේ ටික කතා දැන් අපි කියමු කතාවක් කියාගෙන ගිහිල්ලා ඒ කතාව අවසන් කරනකොට කතාවේ මුල මතක නැහැ. මේක කොතනින්ද පටන් ගත්තද කියලා මතක නැහැ. ඒක හරියට සිදුරු වෙච්ච කලයකට වතුර දානවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ සමහර අය ඉන්නවා. ඒ අයට බණ කිව්වට පස්සේ අහගෙන ඉන්නකොටත් මතකයි. හොඳට බණ කතාව මතකයි. නැගිටලා එතනින් යනකොට මතක නැහැ. ඒක හරියට යම්කිසි දොඩම් ගොඩක් හරි පළතුරු ගොඩක් හරි ඔඩොක්කුවට පුරවලා තියෙනවා. මම කල්පනාවක් නැතුව ළඟ නැගිටිනවා. නැගිටිනකොට ඔඩොක්කුවේ තියෙන ඔක්කොම බීමට වැටෙනවා. ආන්න ඕකේ තමයි ඔඩොක්කු බණ කියන කාර්යය. ඒ කියන්නේ හොඳට අහගෙන ඉන්නවා මේ මෙතනින් එළියට යනකොට මතකයි. සමහර අය ඉන්නවා කලයක් උඩට හරවලා. ඒක සම්පූර්ණයෙන් සිදුරු රහිත පිරිසිදු භාජනයක්. ඒකට වතුරක් කරනවා. උඩට පිරෙනවා. අන්න ඒ වගේ සමහර අයට උඩට මතකයි.
උදාහරණ පවා මතකයි. කොතනින්ද බණ පටන් ගත්තේ, මුල මොකක්ද, මැද මොකක්ද, අග මොකක්ද කියලා මතකයි. ඒ නිසා එක එක්කෙනා මනස හුරු කරපු විදිහ අනුව මතකයේ අමතකයේ කියනවා. දැන් කරුමේ කියන්නේ බණ මතක හිටින්නේ නැහැ. හැබැයි කවුරු හරි බණින්න ඕන බලන්න. මැරෙන්න කල් මතකයි. මට ඕකී මෙහෙම කීපා. හොඳට මතකයි. Tamanda වෙච්ච අසාධාරණකම් හොඳට මතකයි. Tamanda වෙච්ච අසාධාරණකම් මතකේ තියාගෙන මතක් වෙන්න පුළුවන්. මතකේ තියාගෙන ඉන්න අය ඒක ඔබට නොසුදුසුයි. ඒක සුගතිගාමී හැකියාවක් මේක දුගතිගාමී දෙයක්. සමහර අයට තරහ යනවා. අමනාපකම් එනවා. ඒක ඒ වෙලාවට ඉවරයි. මේ බැන්න මේ ඉවරයි, මේ ඇහුව මේ ඉවරයි. කරබාගෙන ඉන්නව බැන්නත් ඊළඟ වෙලාවෙ hina වෙලා කතා කරනවා. දියේ ඇඳපු ඉරක් වගේ. සමහර අයට වේදනාව දවස් දෙක තුනක් තියෙනවා. ආයෙ මතක නැහැ. වැල්ලේ ඇඳපු ඉරක් වගේ. සමහර අය අවුරුදු ගණන් මතක තියාගෙන. මැරෙන කල්මත් ඔගේ මරණයටවත් එන්නේ නැහැ කියන දැන් කියන්නේ. ගම්වල තියෙන දැන් මේවා මෙහි කොහමද දන්නේ? ගම්වල තියෙන රණ්ඩු වුණාම කියනත් ඔගේ මරණයටවත් එන්නේ නැහැ. අර මිනිහත් එක්කත් අර වලේ දාන පොළොවට පස් කරන්න වලේ දාන එහෙම නැත්නම් ගිනි තියලා පුච්චල දාන මිනිහත් එක්කත් ගලේ කෙටපු අකුරු වගේ ගලේ කොටපු අකුරු වගේ වෛරයේ තියෙන මිනිස්සු දෙවියන් අතර උපදින්නේ. මේ මිනිස්සුන්ගේ ආත්ම භාවයේ සංස්කාර බර පහරට පහලගෙන තමයි අඳින්නේ. වෛර නම් හිතේ තියාගෙන ඉන්න එපා. ක්‍රෝධ නම් හිතේ තියාගෙන ඉන්න එපා. අමතක වෙන්න ආරෙන්න. අපේ සමහර කර්ම විපාක දෙන්න ආවට පස්සේ හොඳට ඉන්න අය අමනාප වෙනවා. දැන් ඔය පිටරට අම්මා කෙනෙක් දුක් ගැනවිල්ලක් කියාගෙන මගේ නම්බරේ හොයාගෙන කතා කළා හැමදාම දුක් ගැනවිලි. හොඳ ජීවිතය දිහා බලනකොට හොඳටම තේරෙනවා කර්ම විපාකයක් ගෙවන්නේ. අවුරුදු 14ක් රටේ ඉඳලා යොමු සල්ලි සතයක් වන්නේ දුව වියදම් කළා ගෙදර ඉඳ ගන්න පුටුවක් වන්නේ. ඒකට අම්මලාට තවමත් ප්‍රශ්නයක් මොකටද මෙච්චර වියදම් කළේ කියලා. ඒ කෙල්ල බොළු වෙලා ඉන්නවා කතා කරන්නේ නැහැ. ඉතින් ඕක දවස ගානේ ගෝල් කළා මට කියලා. අනේ ආම්දරන්ගේ බණ ටිකක් අහලා තමයි දැනතෙන්නේ කිව්වේ. මම කොහෙද බණ කියලා තියෙනවා ඒ අහලා හිත අදා ගන්න නිතර ගෝල් කරන්න එපා. ආයෙ ගෝල් කරනවා. හොඳටම සැරදෑවා මම. අර බලන්න Tamanda සැනසෙල්ලක් එන දැනෙන්නොත් සැරට ඇහෙනවා කාලේ නරක වුණා. හිත හදන්න ඉන්න අයත් අනිත් පැත්ත හැරෙනවා. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. අපේ කාලේ නරක වුණාට පස්සේ බඳපු මිනිස්සයා හරි අරහට එනවා. තමන් බිහි කරපු දරුවෝ හරි අරහට එනවා. කාලේ නරක වුණාට පස්සේ කාලේ නරක වුණාට පස්සේ ඒ නිසා මේ කෝන්තර කියනවා හිතේ තියාගෙන ඉන්න එපා. ධර්මයේ මතක තියාගන්නකො. මෙහිම බණක් කියලා දුන්නා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහ දෙවිවරු කියා හිටිනවා ස්වාමීනි ධර්මයේ මතකයයි මතක නැති අයයි දෙවියන් අතර වෙනවම වෙනවා කියලා. දැන් මිනිස්සු අතර ඒක හොයාගන්න බෑනේ. දෙවියන් අතර හොයාගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ දෙවිවරු අතුරුදහන් වුණා. භාග්‍යවතුන් වහන්සේ නිහඬ ආසනේ වැඩ ඉන්නවා. සමාපatti. ඊට පස්සේ තව දේව මණ්ඩලයක් ඇවිල්ලා කියා හිටිනවා ස්වාමීනි අපි ධර්මයේ ඇහුවා
දානෙ දුන්න ධර්ම බණත් ඇහුවා බණත් මතක තියාගන්න. හොඳට බණ මතකයි අපිට. හැබැයි ස්වාමීනි අපි මතක බණ නැවත නැවත සිහි කළේ නෑ. ඒ කියන්නේ බණක් අහනකොට ඔක කලින් අහලා දිනවා කියලා මතක් වෙනවා. කියාගෙන යනකොට මේක තමයි කියන්නේ කියලා මතක් වෙනවා. ඒ කියන්නේ මතකේ තියෙනවා තමන් සිහි කරන්නේ නැහැ නැවත නැවත. මොනවද මේ ධර්මයේ කියලා? ඒ ධර්මයේ යෝනිසෝ මනසිකාරය කරපු නැති එකෙන් අපි දෙවියන් අතර වෙනවා පේනවා කිව්වා දිග ආයු වර්ණ සැප බල අඩුයි. ස්වාමීන් දෙවියන් අතර ධර්මය මනසිකාර කරපු අයයි ධර්මයේ මනසිකාර නොකරපු අයයි වෙනවම වෙනවා. ඉතින් මේ දෙවරු අතර ධර්මලා ගියා. ආය දේව කොට්ටාසයක් ආවා. ඒ දෙවරු කියා හිටනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අපි මනුස්ස ලෝකෙදී හොඳට දන් දුන්නු දුවිය. අපි මනුස්ස ලෝකෙදී හොඳට බණ ආපු දුවිය. බණ මතක තියාගෙන හිටපු අය. එකතු වුණත් බණ කතා කරනවා, සාකච්ඡා කරනවා. ඒ වුණාට ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ දෙන්න බැරි වුණා. ගිහි කෙනෙක් ධර්මය අහලා පංචශීල පද පහේ මනාව ඉක්මෙන්න ඕන. මේ පංචශීල පද පහේ මනාව ඉක්මෙලා අනුස්සති වඩන්න ඕන. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, මරණානුස්මති, මෙත්තානුස්සති, මෛත්‍රිය කියන මේ වගේ අනුස්සති සීලානුස්සති තමන් රකින්න සිල් ගැන, ඡාගානුස්සති තමන් දුන්න දාන ගැන හිතේ තා සතුටු වෙන්න ඕන. මම ලෝභ නැති කෙනෙක් අත්හරින කෙනෙක් කියලා. ඉතින් ඒ වගේ අර ධර්මයේ පුරුදු කළේ නෑ අපි. බණ මතකයි පුරුදු කරන්නේ. දැන් ওই ප්‍රශ්නේ කී දෙනෙකුට තියෙනවද? අහුවොත් මුල් ත්‍රිපිටකේ ඕන දැනකින් කියයි. හැබැයි තවම තරහ පාලනය කරගන්න බෑ. තවම ආශාව පාලනය කරගන්න බෑ. ධර්මයේ හැසිරෙන්නේ නැහැ කියලා ඒකට කියන්නේ. ස්වාමීනි දිව්‍ය ලෝකේ ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදුන අය යෙදුන්නේ නැති අය වෙනවම පේනවා. දැන් මිනිස්සු අතර මේවා කරන්නේ කවුද නොකරන්නේ කවුද? ඇත්තට බණ අහන අය කවුද? බොරුවට බණ අහන අය කවුද? චාටුව කාගේද හොයන්න බෑනේ මේ මිනිස්සු අතර. දෙවියන් අතර නෑ. දෙවියන් අතර හොඳට වෙනස පේනවා. ඉතින් ඒ දෙවිවරු අතුරුදහන් වුණා. තව දේව මණ්ඩලයක් පහළ වුණා. ඒ දෙවිවරු පහළ වෙනකොට නිල් පාටින්, කහ පාටින්, කොළ පාටින්, රම් පැහැයින්, සුදු පැහැටින් පාට වලින් මහා දහවලක් වගේ දෙවුරන් මිහිරෙලි වුණා. ස්වාමීනි අපි දෙවියන් අතර ගොඩාක් ප්‍රීතියෙන් ඉන්න දිව්‍ය ආයු වර්ණ සැප බල අධිපති කියන ආනුභව සම්පatti වලින් බැබලි අනිත් දෙවිවරුන්ගෙන් ගරු බුහුමන් ලැබමින් ඉන්න දෙවිවරු අපි. අපිට දිව්‍ය ලෝකෙ කිසිම දැවෙන්න දෙයක් නැහැ, දුක් වෙන්න දෙයක් නැහැ. අතපස වුණා කියලා දෙයක් අපිට එන්නේ හිතෙන්නේ නැහැ. ස්වාමීනි අපි මනුස්ස ලෝකෙ දන් දුන්න අය, බණ අහපු අය, බණ මතක තියාගත් අය, ඊළඟට ධර්මයේ මානසිකාර කරපු අය, ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ දුන අය. ඉතින් බුදුරජාණන් වහන්සේ පහවදා සංඝයාම තාවදාලා මහණෙනීය රාත්‍රියේ දෙවිවරු කොටස් වශයෙන් පැමිණ මෙන්න මේ විදිහට මා ඉදිරියේ ප්‍රකාශ කළා. බලන්න මහණෙනි දෙවියෝ පවා Tamanne මගහැරුණ දේ ගැන පසුතැවිලි වෙනවා. අනේ අපිට ධර්මයේ හැසිරෙන්න බැරි වුණා කියලා. බුදු කෙනෙක් සම්මුඛී භූත වෙලා බුදු කෙනෙක් ඉදිරියේ ධර්මයක් අහලා බුදු කෙනෙක්ගේ ශාසනයෙන් පැවිදි වෙලා මේ අවස්ථාව ඔබ මං හැරගෙන ආයේ සංසාරයට වැටුණොත් ඔයාලට ගොඩාක් දුක් වෙන්න වෙයි කිව්වා.
දැන් අහවල බුද්ධ කාලේ හිටිය කෙනෙක් කියලා කිව්වොත් ඔයාලට අනේ කියලා සාදුකාර දෙනවනේ ඔයාලා. බුද්ධ කාලේ ඉඳලා දැන් මේ ජීවිතේ ඉපදිලා තමන් බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා කියලා මතක් වෙන අය මට මොන ගෙදලා තියෙනවා කීක දෙනෙක්. ඒ ඔක්කොම අතිශයින් අඬනවා. ඒ පපුවට දරා ගන්න බැරි අසීමිත වේදනාවක් එනවා. බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. දැන් අපි තමයි දැන් උදාහරණයක් ගමු ගත්තොත් මට සමීපම උදාහරණේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපේ ලොකු සාංශේ පැහැදිලිවම බුද්ධ කාලේ හිටපු කෙනෙක් ලොකු සාංශයට ඒක මතකයි. අපිත් ඒ නොඑක අවස්ථාවලදී ඒක අහලා තියෙනවා. නමුත් කවදාවත් සිනහ වෙච්ච මෝහ මණ්ඩලින් hina වෙච්ච මෝරෙන් කවදාවත් ලොකු සංස්කෘතිය අපිට ඒක කියලා නැහැ. ආයස්මතුනි මම බුද්ධ කාලේ හිටපු කෙනෙක් කියලා hina වෙච්ච මෝරෙන් කියලාම නැහැ. ඒක කියනකොට පවා මෝන ගොඩාක් අඳුරු වෙනවා. ලොකු ශාවිනාංශයට ඒක මතක් වෙච්ච දවසේ පවා වරු ගානක් අඬලා තියෙනවා. ඊට අමතරව මට මොන ගිහිච්චයි ඉන්නවා. ඒ අයත් අඬනවා. ඒ කියන්නේ ඒ මඟ හැරීම කියන්නේ සුළුපටු මඟ හැරීමක් නෙවෙයි. මේ දානයක් දීලා බණ ඇහුවේ නැහැ කියලා දෙවියන්ට ෂොක් එකක් එනවා නම් බුදු කෙනෙක් ළඟ මහාන වෙලා ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න බැරි වුණා කියලා මතක් වෙනකොට කවුද hina වෙන්නේ? කවුද ඒකට සාදුකාර දෙන්නේ? එක අම්මා කෙනෙක් භාවනා යෝගී. උන්ද ඇත්තටම සමත විදර්ශනා වඩනවා ධ්‍යාන 4ට සම්වදිනවා. ඉතින් පිම් පිරුණ මෝණක් සතුටින් ඉන්නේ. නමුත් උන්දට පෙර ජීවිත පේනවා. ඒ පෙර ජීවිත ගැන ඒ අම්මා හරි කනගාටුවෙන් කතා කරනවා. ඒ අම්මා කලින් ජීවිතයක බුද්ධ කාලේ පිරිමියෙක් කියලා ඉඳලා තියෙනවා. එතකොට මේ බ්‍රාහ්මණවරු බණහන්න ගිහිල්ලා තිනවා මහා කස්සප මහ රහතන් වහන්සේ. එදා පොදක් කෙනකොට මේ ඔක්කොම ශාලාව ඇතුළට ගිහිල්ලා. මෙහා එළියේ ගැට්ටි ඉඳලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මෙයා කටපුරා විටක් කාලා තියෙනවා සාර විටක්. විට කියන එක ඒ කාලේ තිබිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ විස්තර පොත්වල තියෙන විට කාවු කතා. මෙයයි විට කාලා මෙයා. ඒතර මෙයයි විට කයවට පස්සේ ඇයි ඇතුළට ගියේ නැත්තේ? ඇයි ඇතුළට ගියේ නැත්තේ? ඇහෙන්නේ නැහැ. ඔව් කෙල ගහන්න වෙන නිසා. ඉතින් අර ස්වාමීන් වහන්සේ දේශනා කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දහම් දෙසුව ඇහිලා නැහැ අර ගේට්ටුව ළඟ හිටපු කෙනා. ඇතුළට ගියාය මඟපල් ලැබලා එළියට ඇවිල්ලා දුවේ. අදෝක මතක් එතනින් ගෙදර ගියා. ගෙදර කරදර කංකටොළු ඇති වුණා. ඒවට උත්තර හොයා ඉද්දිම මැරුණා. ආයේ බණක් අහන්න යන්න වෙලාම නැහැ. අහපු බණවත් හරියට අහගන්න බැරි වුණා කියලා අදටත් ෂොක් එකකින් ඉන්නේ. ඒ අතරතුර පේනවා ඊට පස්සේ එක ජීවිතයක මෙයා පිරිමියෙක් වෙලා බටහිර ලෝකෙ එයාගේ බලය පාවිච්චි කරලා රූපේ පාවිච්චි කරලා ගොඩාක් ගෑනුත් එක්ක කාමයේ හැසිරීලා. මෙයා මේ ජීවිතේ ස්ත්‍රියක් දැන්. පිරිමි ආත්ම භාවය නැති වුණා. ඊට පස්සේ දැන් අද කාලේ මෙහෙම ආරාධනා කරන්නවත් බුලත් කොලයක් අල්ලන්නවත් කැමති නැහැ. මෙහෙම ආරාධනා කරන්නවත් බුලත් අතක් ගන්න කැමති නැහැ. මේ ලෝකේ එයා අකමැතිම දේ තමයි. අප්පිරියම දේ තමයි කියනවා බුලත් කොලේ. ඒතු එයාට මුළු බුද්ධ ශාසනය නැති වුණා කියනවා විතක් නිසා. සමහර අය මේ ජීවිතේම විතක් අතහැර ගන්න බැරි වීම නිසා දඹදිව යන්නේ නැහැ. එහි විත නැතුව ඇති. එහි විත නැතුව ඇති කියනවා.
ඊට පස්සේ ෆ්ලයිට් එක යනකොට ඕක පැය ගාණක් අහස් යන්තරාව යන්න තියෙනවා ආය ජනෙලෙන් කියලා ගන්න කියලා සමහර මිනිස්සු විතර නිසාම වටවන්ද ලංකාවේවත් වටවන්දනාව යන්නේ නැහැ විතර නිසාම ඒකයි ඕක ගැන විස්තර කරන්න ගියොත් එහෙම අම්මේ කල්ටි අම්මනාම වීමාත් ඒක. ඒ නිසා වැඩි විස්තරයක් ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයාට වදාලා මේ අවස්ථාව මඟ හැරුණොත් නම් දුක ඇති වෙනවමයි. ෂොක් එක එනවමයි. මඟ හැර ගන්න එපා. ඔයාලට උනත් කියන්න තියෙන්නේ මේ කියලා දෙන ධර්ම කරුණු හිතට ගත්තේ නැත්නම් මේකෙන් හිත හදාගත්තේ නැත්නම් මේ අවස්ථාව මගහැරලා ගොඩාක් දුකටපත් වෙලා අනේ අපිට බැරි වුණානේ කියන ෂොක් එකේ කී දෙනෙක් විභාගයේ O level A level කාලේ නැටුම් නාටකම් නටලා ඔය විකාර විදියට ඉඳලා පස්සේ ජීවිතේ විඳවනකොට අඩේ මට එදා ඉගෙන ගන්න බැරි වුණානේ කියලා. උච්චර ෂොක් වෙන මිනිස්සු ඉන්නවද අද කාලේ පවා. ඒ ඔක්කොම පස්සේ ඒ වෙලාවේ ඉතින් මේ අපේ හැම දෙයක්ම දුක් වෙන්නම හදා ගන්න එපා. මේ ජීවිතේ ගත්ත තීරණ හැම එකම වැරදෙන්න පුළුවන්. පස්සේ දුක හිතෙන්න පුළුවන් අපිම ගත්ත තීරණ ගැන. ඒ වුණාට මේ ධර්මයේ හැසිරෙන්න තීරණයක් ගත්තොත් ඒ කියන්නේ මම පන්සිල් පද පහවත් රකින්න ඕනේ. මම බණ අහන්න ඕනේ. මම පින් කරන්න ඕන, කුසල් කරන්න ඕන, මගේ හිත පිරිසිදු කර ගන්න ඕන කියලා ගන්නවද තීරණය. ඒ තීරණයෙන් නම් කවදාවත් ඔයාලට දුකක් එන්නේම නැහැ. මම ඔයාලට අද විස්තර කරලා දෙන්නේ මැරෙන්න කල්ම මතක තියාගන්න ඕන කාරණාව තමයි ගොඩාක් අය වරද්ද ගන්න තැනක් තියෙනවා. ඒ තමයි කටින පින්කමක් කළාට පස්සේ මොනවා හරි පින් අපි කියමු මේ වගේ පින්කමක් කළාට පස්සේ චෛත්‍යයක් හැදුවට පස්සේ බෝධියක් හැදුවට පස්සේ ගෙදර දානයක් දුන්නාට පස්සේ අතර පොයට සිල් ගත්තට පස්සේ හිත ඇතුලෙන් සතුට වෙනවා. අපි නම් දෙව්ලොව යනවා. අපි මැරුණාට පස්සේ නරක ලෝකෙ කියන්නේ. අපි එහෙම පෙරේතෝ භූතයෝ වෙන්නේ කියලා හිතනවා. නමුත් ඔයාලගේ මේ ගමේම ආවරූඪ වෙන ප්‍රාණකාරයෙන් ඉන්නවා නම් ඒ කියන්නේ අම්මා මැරිලා, ආච්චි මැරිලා, සීයා මැරිලා, ආපහු එන ප්‍රාණකාරය. පොතේකුත් ඇති මෙතන ගත්තොත් එහෙම 90%කගේ පරාණකාරයෙන් ඉන්නවා. 90%. 10 දෙනෙක් තමයි පොඩ්ඩක් බේරිලා ඉන්නේ. ඒ 90% කියන්නේ මෙතන 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙක්ගේ මැරිච්ච අය ගෙදර ඉන්නවා. හරි. හීනෙන් පෙනෙන හෝ ආරෝඩ වෙන හෝ නිතර ලෙඩ වෙනකොට සාත්‍තර බලනකොට නම් මැරිච්ච අහවල් කෙනා කියලා හෝ මට අද දවසේ කෝල් දෙක තුනක් ආවා පෙරේත භූත. උදේම කෝල් එකක් ආවා ඒ පිටරට පුතේ හිටපු ගමම්ම එයාගේ අතපය පන්න නැතුව ගියා. කිසිම බෙහෙත් වලට අහන්නේ නැහැ. ඊට පස්සේ එයාලගේ පවුලේ වෙදෙක් ඉඳලා ඉක්මනින් ටිකට් දාගෙන ඉන්නකෝ ඔන්න අද උදේ ඊයේ රෑ ආපු ගමන් උදේම වෙද මහත්තයා ගාවට ගියා. වෙද මහත්තයා ලෙඩා බලලා අවුරුදු 23ක විතර කොල්ලෙක්. බලලා බෙහෙතක් හේතක් කරන්න යනකොට ආරෝඩ වුණා. මට ෆොටෝත් ඒවලා තියෙනවා. කතා කරන්නේ නැතුව ලෙඩෙක් විදිහට යනවා. යනකොටම ඒ පුතාගේ අම්මට මතක් වුණා ඒ අම්මගේ තාත්තා ඒ විදිහට හිටියේ. එක පැත්තකට කකුල පාත් කරගෙන වැඩි කතා බහ කරන්නේ නැතුව යන්නේ. මේ අම්මා එකපාරම ඇහුවා තාත්තද ඔය කියලා. ඔළුව හෙල්ලුවා.
ආත්ම භාව. ඊට පස්සේ ආයෙ දවල් කෝල් එකක් ආවා. ගෙදර දෙන්න දෙමළු මරා ගන්නවා. කිසිම හේතුවක් නැතුව මරා ගන්නවා. ඒ බැදපු කෙල්ල තරහ කාපු ගමන් කරන්නේ ඔළුව බිත්තිය ගහ ගන්නවා. මිනිහට පයින් ගහලා එළියට දාලා දොර වහනවා. පිරිමි 10කගේ හයිය. ඉතින් මට ඇවිල්ලා දුක කියා අවස්ථා කීපෙක කිව්වා. අනේ බිම් බලාගෙන ඉන්නේ උපාසිකාවා. කට ඇරලා කතා කරගන්න බැරි තරම් අහිංසකයි කියලා. ඉතින් අර මනුස්සයා කියනවා ආන්දරනේ මේ නීතියට යකින්නේ ගෙදෙච්ච. ඔන්න ඉතින් මම බණ කියනවා පින්පව් කුසල උසාවිය. ආයෙ රණ්ඩු වෙනවා. ඊට බැරිම දැන මම කිව්වා. හරි යකෙක්වත් ඇහිලා දන්නේ නැහැ. ඕන වේද මහත්තයෝ කියලා බෙහෙතක් කරගන්න. මම දන්නේ බණ කියන්නේ විතරයි. ඊට පස්සේ වේද මහත්තයෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් කරන්න හදනවුණු මාරෝඩ ඕන. ආත්ම භාව පහකට කලින් මිනිස්සයා. ආත්ම භාව පහකට කලින්. මං ආත්ම භාව පහක් මේ කිත් එකේ ඉන්නේ. ඒ කාලේ හොඳට පවුල් කන්න දීලා නැහැ. වෛරයෙන් මෙරිලා තියෙනවා. දැන් වෙන පිරිමියෙකුට ළඟට එන්න දෙන්නේ. ඇඟට ආරෝග්‍ය වෙලා මිනිහට ගහනවා. ඒ කාලේ යා විඳපු දුක මේ උඹත් විඳපන් කියලා මෙයාම ඔළුව බිත්තිය ගහ ගන්න. කොහොමද? පෞල් ජීවිතයක් හරියට ගත නොකිරීමේ ණය කොහොමද ගෙවන හැටි? වෛර. ගෑනිට වෛරයෙන් මැරුණා. ඔබ මට සැනසෙල්ල ඉන්න දුන්නේ නැහැ. චොටත් මං සැනසෙල්ල ඉන්න දෙන්නේ නැහැ. හිතේ තියෙනවා. කටින් කියන්න නැතුව ඇති. ඔළුවේ වැඩ. බන අහන්නත් එනවා ඇති. පින්කම් වලටත් යනවා ඇති. ඔළුවේ වැඩ කරන්නේ අර. ඊට පස්සේ ඔන්න ඒක සනීප වෙලා දැන් අල්ලලා. බෝතලයකට අල්ලලා. සනීප වෙලා තමයි මම දවල් කතා කරලා පින්දුනේ. මම දන්නේ නැහැ බෝතල් කතාව. හැබැයි මම ඒ දෙකෙන්ම දැක්ක දෙයක් තිබ්බා. පුතා බේර ගන්න අර අම්මම තමන්ගේ තාත්තා බෝතලෙට ඇල්ලුවා. වෙදාට කියලා. උදේ සිද්ධි. මේ ජීවිතේ ගෑණි බේර ගන්න ගෑණිගේ කලින් ජීවිතේ මිනිස්සයාම ඇල්ලුවා. ඔයාලා වුණත් ආවොත් ඔන්නම්මේ අම්මලාට කියන්නේ මගේ දුව මගේ පුතා කියලා අතහැර ගන්න බැරි වෙන ගමනක් ගියත් ආයෙ එනවනේ අර පොඩි උන් බය වෙයි නී මට ওই පිට තැන් වල නිින්ද යන්නේ කොහේ ගියත් හැන්දෑවට යන්නේ සිල් ගත්තත් හැන්දෑවට යන්නේ අර ගෙදරින් සතියක් හමාරක් පිටව ඉන්නෙම නැහැ මට ওই පිටින් අමාරු නිින්ද යන්නේ හැමදාම හිටපු දැන හොඳයි බං කියලා ඉන්නවා මේකෙම අම්මෝ එනවා ඒක මං අහන්නේ ඔය මැරිලා දැන් මං ඇහුවොත් එimhe අර පිටරට ඉඳලා ආපු අම්මගෙන් අර තාත්තා දැන් එනවනේ පුතාගේ ඇඟට ওই තාත්තා මනුස්ස ලෝකෙින් පින්කලේ නැද්ද කියලා ඇහුවොත් ඒ අම්මලා කියන්නේ අපි පවා බුද්ධ ගමන මෙච්චර ලැබි උනේ අපේ අම්මා තාත්තගේ තියෙන බෞද්ධකම නිසා මේ මිනිස්සු හොඳට ජීවත් වෙච්ච අය පින් කරපු අය කියලා කියන්නේ. ඔය මැරිලා එන මිනිස්සු කවදාවත් දානයක් දුන්නේ නැති අයද? ඉස්කෝලේ වසිල් ගත්තේ නැද්ද? වට වන්දනාවේ ගියේ නැද්ද? ඔයාලා කරන පින් මේ මිනිස්සුත් කළා. එහෙනම් ඇයි ප්‍රේත භූත උනේ? ආන් ඔය දහං ගැටේ තමයි ලිහින්නේ. පින්කොලොත් සැප ලැබෙනවා පිනට සැප ලැබෙනවාමයි ඒක තමයි සිද්ධාන්තය. පව්කොලොත් දුක් ලැබෙනවා ඒක තමයි සිද්ධාන්තය. හැබැයි මිනිස්යාගේ ඊළඟ උපත සිද්ධ වෙන්නේ මේ විදිහට. මහණෙනි කුමක්ද ඔබ හිතන්නේ මේ ගැන? අපිරිසුදු වස්ත්‍රයක් තියෙනවා කිලිටි වෙලා. ගොඩාක් ජරා වෙච්ච අපිරිසුදු වස්ත්‍රයක් තියෙනවා.
ඒ අපිරිසිදු වස්ත්‍රය හොඳට සායම් කරන්න ඕන, බතික් කරන්න ඕන කියලා කෙනෙක් අරන් යනවා. එයාට ඒක හරියට බතික් කරන්න බෑ, සායම් කරන්න බෑ. අව පැහැගැන්වෙනවා. හොඳට පාට වදින්නේ නැහැ. සංකිස්ස හේතුව කිම? ඒකට හේතුව තමයි වස්ත්‍රේ අපිරිසුදුයි. සායම් වල වැරද්දවත් බතික් කරන විදිහේ වැරද්දවත් නෙවෙයි, වස්ත්‍රේ අපිරිසුදුයි. දැන් සාමාන්‍යයෙන් අපි ඉස්සර දැන් මේ සිවුර පඳු නෑ. ඉස්සර මේ සිවුර අපි පඳු ගහලා මුල් කාලේ අපි ඇඳේ. ඒතරේ පඳු ගහන්න නම් මේ සිවුර හොඳටම පිරිසිදු තියෙනවා. එක්ක තන්නේ කරම අලුත් සිවුරක් වෙන්න ඕන. නැත්නම් ඇඳපු සිවුරක් වුණත් උණු වතුරේ තම්බලා පිරිසිදු කරන්න ඕන. එහෙම කළා පඳු මුට්ටියට දැම්මොත් තමයි මේ සිවුර පාට එන්නේ. පඳු පාට එන්නේ එතකොට. වස්ත්‍රේ පිරිසිදු වෙන්න ඕන, පාට හොඳට වදින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කෝ භික්ඛවේ, අන්න ඔය ආකාරයෙන්ම චිත්තේ සංකිලිට්ඨේ දුගති පාටිකංකා, හිත අපිරිසිදු වුණොත් දුගතිය කැමති වෙන්නේ කියලා. අපේ මිනිස්සු මැරිලා නරක ලෝකවල ගියේ පින් නොකරපු නිසා නෙවෙයි, හිත හොඳ නැති නිසා. හිතේ කහට, හිතේ කෝන්තර, හිත කිලිටි, හිත කැතයි. සිල් ගත්තේ නැති නිසා නෙවෙයි. ඕන තරම් සුදුරෙද්ද පොරවගෙන කැත හිතෙන් ඉන්න පුළුවන් මිනිස්සුන්. මේ පිළිත් දවසකට උපාසකම්මගෙන් මැරුණා. ඉතින් මට මරණය ගැන කිව්වා මම පාන්සකුලට වැඩි නෑ. පන්සලේ ආම්දුරු කරනවා කියලා මං ගියේ නෑ. හේතුව මං දන්නවා උන්දලා ජීවත් වෙච්ච විදිය. අවසාන කාලේ සිල් ගත්ත බව හැබෑව. ඒත් ඒ ගම අවුලවපු ඇවිලිල්ල උන්ද. ගම අවුලන්යන් කියන්නේ. තුම ඇවිලිල්ල යම් තැනක කේලමක්ද උන්ද එතන ඉන්නවා. අමුතු විදියට මෝන උණු කර කියන්නේ විස්තර මට පොඩි කාලේ මතකයි. ගම අවුල වල රණ්ඩු ඇති කරවලා අවුල් කැඩෙන තැන් වලට ප්‍රශ්න ඇති කරලා කොහොන්තර ඇති කරලා ඔක්කොම කරලා අවසානයේ වයසට ගියාට පස්සේ සුදුරෙද්ද පොරවගෙන ඔළුව මෙහෙම පාත් කරගත්තා. පුළුවන් ද අම්මා මේ කහට යවන්න? සුද්ධ සිංහලෙන් මේ කියන්නේ ඉන්න කාලේ හොඳට ඉන්න. දැන් හොඳට ඉන්න. දැන් හිතේ කහට අයින් කරන්න කියලායි මේ මන් ටික කියන්නේ. අවසාන කාලේ මේක සුදුරෙද්දකින් වහන්න බෑ. ඇත්ත කතාව. ඇයි මම බොරු කියන්නේ? මේ ඇත්ත කතාව. මැරෙන්න අය උපදින්නේ නැතට. අපේ ගම්වලත් එහෙම අපේ ගෙවල් මණ්ඩියෙන් කෙනෙක් දිව්‍ය ලෝකෙ ඉපදුනොත් ප්‍රාතිහාර්ය. හැබැයි මං ගිහිල්ලා බණ ටිකක් කියනකොට ඔක්කොම අහගෙන ඉන්න ඔක්කොටම හිතෙන්නේ මේ ආම්දුරු නිවන් යනකොට මේ ඔක්කොම නිවන් අරන් යන අය කියලා පේන්නේ. තනි වෙන්න ඕන හිතවල වැඩ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා හිත අපිරිසුදු වුණොත් දුගතිය ගැන දිරුම්. මහණෙනි පිරිසුදු වස්ත්‍රය අරගෙන සායම් කරනවා, බතික් කරනවා, හොඳට සායම් වෙනවා, හොඳට පාට එනවා. ඒකට හේතුව කිම? වස්ත්‍රයේ පිරිසුදුයි. ඒව මේ පොබ්බික්කේ චිත්තේ පරිසුද්ධේ. ඔය චිත්තේ අසංකීර්තේ. හිත පිරිසුදු නම් හිත කිලිටි වෙලා නැත්නම් සුගති පාටේකම්. සුගති කැමති. වන්නෝමයි සුගතිය යන්නේ දෙව්ලෝ යන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි වස්ත්‍රයක් අපිරිසුදු වෙනවා වගේ හිතක් අපිරිසුදු වෙන්නේ මොකකින්ද? අවිජ්ජා විසම ලෝභා චිත්තස්ස උපක්ඛලේසා. අවිජ්ජා විසම ලෝභ
අවිජ්ජා කියන්නේ තමන්ගේ දේවල් වලට දැඩිව ගිජුයි. විෂම ලෝභ කියන්නේ අනුන්ගේ දේවලුත් ගන්න තමයි කල්පනාව. අනුන්ගේ දේවලුත් තමන්ට ගන්න කල්පනාව. අර මිනිස්සෙක් යසට වාහනේ කියනවා දැකලා සතුටු වෙන්නේ. ගෙයක් හදාගෙන ඉන්නවා දැකලා සතුටු වෙන්නේ. අනුන්ගේ දේවලුත් ගන්න කල්පනාව. දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මුල්ම කාලේ වැඩ හිටපු ආරණ්‍ය. මේ මුල්ම කාලේ වැඩ හිටපු ආරණ්‍ය අක්කර 10ක ආරණ්‍ය. ඉතින් නායක හාමුදුරුව අපවත් වෙනකොට ලොකු ස්වාමීන් වහන්සේට ඕක ලියලා තිබ්බේ. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කොළඹට ආවා. අර ආරණ්‍ය. ඇවිල්ලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතරේ තමයි හිමාලයේ. හිමාලයේ අවුරුදු 10ක් විතර බණ භාවනා කරලා තමයි ලංකාවට ආවේ. ලංකාවට ඇවිල්ලා ඒත් බණ භාවනා කළා යම් හේතුවක් මත ආය අර පරණ ආරණ්‍යයට යන්න උනා. යනකොට එතන ආරණ්‍යයක් නැහැ. මේ මුළු ආරණ්‍යයම ගමේ මිනිස්සු ඉඩම් කට්ටි වලට කඩාගෙන වගා කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනට ආපු ගමන් මොකක්ද දන්නවද කළේ? ඒ සම්පූර්ණම ඉඩමේ අක්කර 10ක ඉඩමේ ඔක්කොම ගිනි තිබ්බා. දැන් වෙන කෙනෙක් කරන්නේ නඩු දාන එකනේ. ඊට පස්සේ මම ඇහුවා ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඇයි ඒක ගිනි තිබ්බේ කියලා. ඊට පස්සේ කාට හරි පස්සේ කාලෙක හිත හොඳ නැති කෙනෙකුට මේ ඔක්කොම අහවනොත් මේවා අපේ සන්තක දේවල් කියලා අර යාන්තම් වගා දිගා කරගෙන ඉන්න ඔය අහිංසක මිනිස්සු ඉන්නේ. ඔය මිනිස්සුන්ගේ ඉඩම් වලට ඊට පස්සේ නඩු දාන. පව් ඔය මිනිස්සු. අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ හිත කොච්චර හොඳයිද? කොච්චර හිත හොඳයි. අපිට අනුන්ගේ දෙයක් ගන්න ඕන වුණොත් හොරලියුම් ඉරන් හදනවා මිනිස්සු. උරුමේ ගන්න. උරුමේ අතාරපු හැටි බලන්නකො. සමහර සහෝදරයෝ ඉන්නවනේ. ඉඩම් බෙදාගත්තට පස්සේ තමන්ගේම සහෝදරයා ඒ ඉඩමට එක්ක ගස් කොළන් වැඩි. තමන්ගේ ඉඩමේ ගස් කොළන් අඩුයි. අරකී ගස් කොළන් වැඩි කියලා මෙහෙ පුපුරනවනේ. එක බඩවැල කඩාගෙන ආපු එක බත් මුට්ටිය බත් කාපු සහෝදරයෝ ඉවසන්නේ නැහැ. අනේ මොකක් වුණත් අපේ උන්නේ ඔය. අපේ අයියානේ ඔය. අපේ නංගිනේ. අපි අඳුරන පවුලක් තිබ්බා. දායාද බෙදන්නේ නැතුව දෙමව්පියෝ මැරුණේ. මම හොඳටම දන්න සිද්ධි. ඊට පස්සේ අවසාන පොලිසිය නඩු දාන තැනට ගියා. ඊට පස්සේ පොලිසියෙන් කිව්වා මේක සමතෙන් විසඳ ගන්න. කොහොමද මහත්තයෝ සමතෙන් විසඳ ගන්න? දියණියව බෙදා ගන්න කිව්වා. සහෝදරයෝ බෙදා ගන්න කිව්වා. ඔන්න බෙදා ගත්තා. ඉතින් මම සාමාන්‍යයෙන් පොඩි කාලේ මගේ මොකක් හරි සංසාර දෙයක් වෙන්නේ එක තැනක ඉන්න හැමතැනම ඇවිදිනවා. මම අර නෑදෑගේ වල ගියා. යනකොට එක ගෙදරක මේ ඒ බැලුවම පේනවා මේ මේසෙ ටිකක් උසට තියෙන්න ඕන කියලා. කොටයි. මම හුවා නැන්දේ. මේ මේසෙ මේ උඩත් හරියට පොලිස් කල්ලන්නේ හතර පැත්තෙන් කපලා වගේ මේක ඇයි කොට කියලා කිව්වා. නෑ ඔක ට්‍රාක් දෙක මේසයක් පුතා. අපි බඩු බෙදා ගන්නකොට මේක කැපුවා. මේක එක්කෝ දීපන් අඩේ මේක හොඳයිනේ අපි අක්කට කියලා නේ. අර කමන්නේ දැන් මේකේ නම් තේ කෝපයක් හරි තිබ්බැකින්නේ. කුසියේ තියනකොට කුරහංගලේ එක කැල්ලක් තියෙනවා. මේසේ කපාගත්ත එක නම් හරි කියන්නකෝ. කුරහංගලේ ගල් දෙක දෙනවා එංගල. ඒ කුරහංගලේ යට කොටස එක අක්ක කෙනෙක් ගාව අනිත් අක්ක ගාව අනිත් එක. මේ කපේට නම් ගොනන් අඹරන්න බෑ. ඔබට කියන්නේ විශ්සම ලෝභ. ඒ කියන්නේ අනිත් එක්කෙනා ඒ අනුන්ගේ දේ ගන්නමයි බලන්නේ. ඒක මේකත් ඔහේ ගන්නවා කියලා අනිත්
හිත හොඳ නැතිකම ඉතින් කුරංගලේ ප්‍රශ්නයක්ද ඔය? හිතේ ප්‍රශ්නයක්. හිත හොඳ නැහැ. හිත හොඳ නැහැ. අභිජ්ජා කියන්නේ දැන් ඔය විසම ලෝභය කියන්නේ අනුන්ගේ දේවල් වලට තියෙන ආසාව. ඊට පස්සේ දැන් සමහර අය ඉන්න පන්සිල් රකින්න පුළුවන්. ඔන වැරදි කාම සේවනින් වැළකීලා ඉන්නවා. නමුත් පරණ පෙම්වතිය දැන් හොඳට වයස අවුරුදු 50යි. අර ඉස්කෝලේ ලව් එකක් තවම ඔළුවේ. දැන් හොඳටත් ඉන්නවා දරුවෝ. ඒත් අර පරණ කෙනා ගැන මොළුවේ වැඩ. දැන් යාමා සන්තක නෑ යා වෙන සන්තකයි. යා දැන් බැඳලා යාට දරුවෝ ඉන්නවා මම මෙහෙම හිතන එකවත් මට හොඳ නෑ කියලා හිත පිරිසිදු කරන්නේ. එක මිනිහෙක් ගැන බැඳලා තව වෙන මිනිස්සුෝ ගැන හිත හිතා ඉන්නවා. වැරදි කාමසේවනය කරන්නේ නරක වැඩ වල් වැඩ කරන්නේ ඔළුවේ තමයි මේක වැඩ කරන්නේ. හිත කිලිටි වෙනවා. මේක වළක්වන්න ඕනේ චේතනා පහල කර කර. දැන් මේක හොඳ නෑ මම මේ හිතන්න. පිටාය මටත් මහත්ෙක් ඉන්නවා මටත් නෝන කෙනෙක් ඉන්නවා මට දරුවෝ ඉන්නවා. එයාටත් දරුවෝ ඉන්නවා. අපි දැන් වැඩි හිටිය අය. අපි දැන් වයසක අය කියලා තමන්නම කියව තමන්ගේ හිත පිරිසිදු කරන්න ඕන. උපක්‍රමයෙන් හිත පිරිසිදු කරන්නේ. ඇඳුමක් උනත් කිලිටි උනාට පස්සේ නිකම්ම පිරිසිදු වෙන්නේ නෑනේ. ඕක හොංගවලා සබන් ගාලා පොඩි කරලා වතුරේ දාලා හොදලා ආයෙ ගියේ නැත්නම් ආයෙ කහට තියෙන තැන වැඩිපුර පොඩි කරලා එහෙමනේ රෙද්දක් උනත් හොදන්නේ. එහෙමත් හොදලා යන්නේ නැත්නම් ලොන්ඩරියට බාර දීලා එහෙමත් හොයාගන්න බැරි නම් ටීවී එකේ ඇඩ් එකක් යනකොට හරි ඕනම බැලනමක් ඉවත් කරනු ලැබේ. කියලා ඕන්න පුතා එනකොට ඔක අරන් ආරේ. කියලා කොහොම හරි මේ රෙද්දක බැලනමක් අරින්න හැටි බලන්නකො. ඒ වගේ හිත නරක වුණාට පස්සේ හිත කිලිටු වුණාට පස්සේ ඒක පිරිසිදු කරන එක අතාරින්න හොඳ නැහැ කියන්නේ. කොහොම හරි මගේ හිතේ කහට අයින් කර ගන්න ඕන කියලා. කෙනෙක් එක අමනාප වුණාට පස්සේ ඒ අමනාප දැන් ඊළඟට තියෙනවා ව්‍යාපතරහ ක්‍රෝධ වෛර චිත්තස් උපක්ලේශ. ව්‍යාපාදෝ චිත්තස් උපක්ලේශෝ කෝධෝ චිත්තස් උපක්ලේශෝ උපනාහෝ චිත්තස් උපක්ලේශෝ උපනාහ කියන්නේ බද්ධ වෛරය. ඒව ඔක්කොම හිතේ තියෙන කිලිටි. මිනිසු පින් කළාට පින් වලට කියන මේ උදාහරණය තමයි සායම්. පින්කම් තමයි සායම්. ඒ සායමින් වස්ත්‍රය හොඳට පාට වෙන්නේ වස්ත්‍රේ පිරිසිදු වුණොත්. ඉතින් හිත කිලිටි වෙලා පින්කම් පින්කම් කළා හිතේ සතුටක් නැහැ. ඒක හිතට දැනෙන්නේ නැහැ යාට. හිත කිලිටි. තරහකාරයෙක් වුණා මේ බණ ටික අහලා මං තරහ දුරු කර ගන්න ඕනේ කියලා අදිස්ථානයක් ගන්නවා. සමහර අයට එපමණකින්ම ඒක විසඳෙනවා. සමහර අය කතා නොකර ඉඳලා ඔන්න කෝල් එකක් ගන්නවා. වෙන කෙනෙක්ගේ පණිවිඩයකට හරි තරහකාරයට කෝල් එකක් ගන්නවා. අරක දුරු කර ගන්න. පාරේ හම්බුනොත් hina වෙලා යනවා. කොයිද යන්නේ කියලා හම්. ලොකුවට කතාවට යන්නේ නැහැ. ටික ටික දුරු කර ගන්න. අදිසියේ කරදරයක් වැඩක් යෙදුනොත් එහෙට යනවා උදව් කරන්න. ටික ටික මේක දුරු කරන්න. උපක්‍රමයෙන්. අභිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය. තමන්ගේ දරුවන්ට තියෙන ගිජුකම වැඩි. අතෑර ගන්න බෑ. සමහර දරුවෝ ඉන්න එක දවසක් අම්මලා පිටේ ඉන්නවට කැමති නෑ. අම්මලා ඒවට කරුණු යොදනවා. දැන් සමාජයේ ඉන්න අසත්පුරුෂයෝ අපේ ළමයි පිටට ගියොත් නරක වෙනවා. උන් නරක වෙනවා. කියලා මේ එහෙම කිව්වට මේකේ තියෙන ගිජුකම. මට එක අම්මා කෙනෙක් කියනවා දැන් පුතේ ඒ ගෙදරින් ඉවත්ව දැන් රස්සාවක් කරගෙන ඉන්නවා ගෙදරට යන්නේ කලාතුරකින්. මම ඒ අම්මට කිව්වා අම්මා නම් බුදුම පුතෙක් හදලා තියෙන්නේ ගෙදර එන්නත් වොමනාවක් නැහැ මේ ළමයිට. කලාතුරකින් නේද මේ පුතා ගෙදර ඉන්නේ කියලා. ආන්දරනේ ওই පුතා හැදුවේ මමමයි කිව්වා. ඒ විදිහට. පුංචි කාලේ
චීත්තේ එල්ලිච්ච ගමන් කිව්වෝ. මන් නැතුව කොහෙවත් යන්නේ නැහැ. මන් නැති තැනක ඉන්නේ නැහැ. චීත්තේ එල්ලිච්ච ගමන්. ඊට පස්සේ පුතා ටික ටික ලොකු වෙගෙන එනකොටත් ඒ වගේ මට හිතුණා ආන්දරනේ මේකම යම් දවසක මේ පුතාට හානිය පිණිස පවතී මාව අතහැර ගන්න බැරි එක. ඊට පස්සේ හාන්දරනේ මම මොකද්ද කළේ? මම මෙයාට කිව්වා පුතේ දැන් ඔයා අක්කි ගාව නිදා ගන්න ඕන කියලා මෙයා අක්කා ළඟ නිදි කෙරුවා කිව්වා. ඒතර සහෝදර දෙන්න දැන් අම්මා මෙතන ඉන්නවා එහා පැත්තේ යන්නේ දුවයි පුතයි දෙන්න ඉන්නේ. ආන්දරනේ කාලයක් ගියට පස්සේ මමම මගේ දරුවෝ දෙන්න වෙන කාමරයකට දැම්මා කිව්වා. ඇඳවල් දෙකේ දෙන්න ඉන්නවා. ආන්දරනේ අපේ ගමේම ඉස්කෝලේ හොඳ ඉස්කෝලේ තියෙද්දී මං දුර ඉස්කෝලේකට දාලා පුතාව හොස්ටල් දැම්මා කිව්වා. එහි නැවතිලා ආරක්ෂිතව සතියකට වතාවක් ගෙදර ඉන්න විදියට. එහෙම කරලා තමයි කිව්වා හාන්දරනේ අර මට පුතා ඊව වගේ දැනුණා කිව්වා මේ ඉන්න විදියට නම් මෙයා මාව අතාරින්නේ නැහැ කියලා. මෙයා මාව අතාරින්නේ නැහැ කියලා. දැන් ওই තත්ත්වෙ ඉන්නේ මංගේ ප්ලෑන් එක අනුව කියලා. කොහොමද අම්මලාගේ මොලේ කියන්නේ අතහැරෙන්නේ? එහෙම අම්මලා ඉන්නේ. මොලේ ලෝභ නැහැ, ගිජු නැහැ. එක ළමයි කාරණේක මහාන වෙන්න ඇවිල්ලා ඒ අම්මා පොන්චි කාලේ ඉඳන් පත ලැබෝදියක් ගන්න. මගේ දරුවෙක් බුද්ධ ශාසනයට යනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ ඔන කාලයක් ගියට පස්සේ අම්මා කියලා පුතේ තෝරා ගන්න ඉතින් කියලා. ඊට පස්සේ අම්මගේ හිත හදන්නත් ඕන නිසා කොල්ල මහාන වෙන්න ආවා. කාලයක් ඉන්නකොට මෙයාට පරණ ඉස්කෝලේ යාළුවා හිටපු කෙල්ල මතක් වෙලා කෝල් එකක් කරා. කෙල්ල කියලා ඔයා වෙනුවෙන් මං තවම ඉන්නවා කියලා. ඔයා නැති වෙච්ච මගේ ජීවිතේ සඳ නැති රැයක් වගේ. ඊළඟ වදන් ටික දෙයි කියනකොට මේ කොල්ලා ගේ ඔළුවට මොකද්ද ඕන? ඔළුව මඤ්ඤන් ඕන. මේ කොල්ලා ගෙදර ගියා. ඒක අම්මා වටින් ගොඩින් හොයලා බලනකොට කේස් එක ආවොනා. අම්මා මොකද්ද කළේ? අම්මා යම් ක්‍රමයකින් අපි කියන්නකෝ නගරේ කුණු දාන තැනට කියලා. එතකොට ওই ජරා රෙදි දාන තැන් වලට ගිහිල්ලා කාන්තාවන්ගේ ජරා රෙදි කෑලි ටිකක් ගෙනල්ලා පුතාගේ ඇඳේ ගෙනල්ලා ඉස්සා. උඹ ආවේ මේ ගෑනුන්ට තියෙන ආසාවනේ ඕන්න බල ළඟ තියාගෙන ඉඳපන් කියලා. ඒ ළමයාට හිතුණා කියනවා පොළොව බලාගෙන යන්න තරම් ලැජ්ජාව. ඒ ගමම්ම හැරිලා ආවා කියනවා. දැන් මං හිතන්නේ උපසම්පදාලාභී මහ දරුන් වංශේ නම. ඔය ඉස්සර කතාවක් මම කියන්නේ. කොහොමද අම්මලාගේ මොළ? මට එකයි හිතුනේ ඔය හාමුදුරන්ට කලින් නිවන් යන්නේ කවුද? ඔය අම්මා. ඔය අම්මා. ලෝභ නැහැ, ගිජු නැහැ. එක දුවෙක් කියනවා හාමුදුරනේ මට අවුරුදු 20යි. ඒ අවුරුදු 20ටම අම්මා නැතුව එක රැයක් පිට ඉන්න දීලා නැහැ අම්මා. මම කැමති මට යන්න දෙන්නේ නැහැ කොහෙවත්. රැයට නිදාගන්නේ චීත්තේයි සායයි එකට ගැට ගන්නවලු. හැමදාම රැය නැගිට්ටත් අම්මා නැගිටිනවා ඒක. ඊට පස්සේ දුව අවසානයේ කිව්වා මම මහාන වෙන්න ඕනේ. ඒක දුවට කරදරයක් මේක. ඊට පස්සේ මොකද උනේ? කියනවා අහන්නෙම නැත්නම් ඉඩම දෙකට බෙදුවා. බෙදලා මේ අම්මලාගේ ඉස්සරහ පිටම ආවාසයක් ඇදුවා. හදලා ඒ ආවාසෙ මිනි ආරාමයකට පූජා කළා. දුවට කිව්වා ඔයා දැන් මහාන වෙලා අන්න අර ආවාසෙ ඉන්න මට පුටුවක් තියාගෙන බලහින්න ඕනේ. දැන් ආරාම පූජාවක් ඉඩමක් අරම බුද්ධ ශාසනයට පූජා කිරීම සුළුපටු පිනක්ද මහ පිනක්ද? අන්න ওই පිනෙන් ওই අම්මා දෙව්ලොව ගෙනියනවාද? ගෙනියනවාද? නෑ. ඇයි අවිජ්ජා? දැඩි ලෝභේ දරුවන්ට තියෙන. සමහර අය මහත්යට තියෙන ලෝභේ.
වයසට ගියත් ඒ ගිජුකම තියෙනවා. ආච්චිලාට ඔය සීයලා ආච්චිලාට ගිජු. ඊට පස්සේ ඔය වගේ ගිජුකම අතහැර ගන්න බෑ. ඉඩමට ඉඩම් වලට තියෙන ආසාව. ඉතින් ඊට පස්සේ ඔය වගේ ඉතින් හිත අපිරිසුදුයි. තව මොන මොනවාරි ඇති. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහපු හාමුදුරු නමකුත් බණ භාවනා කරගෙන සිල් රැකගෙන හිටපු හාමුදුරු නමකුත් තමන්ට ලැබුණ ලස්සන සිවුරකට ආසාවෙන් එදා රෑ අපවත් වෙලා සිවුරේ කාවේ වුණ කතාවක් අහලා තියෙනවද නැද්ද? බ්‍රහ්මචාරි වෙලා බුදු කෙනෙක් ළඟ මහාන වෙලා කිසිම සිල්පදයක් කැඩුනේ නැති සිල්වත් හාමුදුරුවෝ සිවුරට ආසාවෙන් කාවෙක් වෙලා ඉපදුනා නම් ඉතින් ඒක තමයි මෙතන ඉන්න සමහර ආච්චිලාගේ ගෙවල් වල පෙට්ටගම් වල තියෙනවා 1960 චීත්ත තියෙනවා තාම. අසාරනේ ඔක ඕන වෙයි කියලා තියාගන්න. රිදී හවරි රිදී වලලු කොණ්ඩකටු සාරි 60 කටු තාම තියෙනවා. සීයා මැරිලා අවුරුදු 15ක්. උන්ද බුලත් පිට කාපු කිල් හොටේ කියලා. උන්දගේ ගිරේ කියලා. අර සීයාගේ මතක සටහනකුත් තියාගෙන ඉන්න. උඹලට තාත්තා මතක් වෙන්නේ කියලා. අභිජා තේර ගන්න බෑ. අමතක වෙන්නේ. ඉතිරි කියනවා. ඉතින් අපි කොච්චර පින්කම් කළත් මැරිලා ඉන්නවා. ආත්ම භාවය උඩට අදින්නේ නැහැ. විජුකම්. දැන් ඔය අපි රට රාජ්‍යවල බණ කියන්න යනවා. දැන් ෆ්ලයිට් වල යද්දි අපේ නායක හම්දුරුත් දන්නවා. ඉතර සුයිසල් පෘථිවියක්ද මේ පෘථිවිය ලොකු. ෆ්ලයිට් එක කොච්චර වේගෙන්ද යන්නේ. ඒකට වලාකුළු නෙමෙයි හොඳට පොළොව පැහැදිලිව පෙනුනොත් මේකේ තියෙන දූපත් රසවල් උඩින් යනකොට පේනවා. සමහර රටවල් කොච්චර විශාලයිද මේ ලෝකෙ කොච්චර විශාලයිද. ඉතින් මට කල්පනා වෙනවා මෙච්චර මහා සාගරය මෙච්චර විශාල පෘථුවියක් මෙච්චර විශාල දූපත් තියෙන ලෝකේ අපේ ගම්වල මැරෙන මිනිස්සු ඒ ගෙදරම උපදිනවා. ඒ ගෙදරම ලිපලඟ ඉපදෙනවා කියන්නකෝ. කොච්චර හිත පටුයිදනේ. ඒ කියන්නේ එයාගේ හිත නිදහස් වෙලා නැහැ නේ. අර ගෙදෙට්ටම ඇදලා හිත. ඒ ගෙදරමයි ඔළුව. ගෙදර ප්‍රශ්න ටිකමයි ඔළුවේ. මේ විශ්වයකට හිත මුදා හරින්නේව නැහැ. නිදහස් ඇත්තේව නැහැ. මහා බරකින් එන්නේ. මේ මිනිස්සුන්ගේ හිත අපි කොච්චර ලොකුවට බණ කිව්වා. මේ ගෙවල් වල නම් මිනිස්සු ඇවිලි ඉන්නේ. තාම සුළු පිරිසයි නිදහසේ ඉන්නේ. එච්චර ප්‍රශ්න කොටක මොනවාරි ප්‍රශ්නයක් දා ගන්නවා. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න. ඊට පස්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා තරහ, වෛර, ක්‍රෝධ නැන්දම්මා ගැන යේලි පුපුර ඉන්නවා. ඉතින් පින්කම් කළා කියලා හිත පිරිසුදුයි. යේලි ගැන පුපුර නැන්දම්මා සිල් අරන් යන ගමන් අරෙන් තරහ කරකින් රහක බලන් තුක් කියලා ගන්නවා. මේ සිල් අරන් යන්නේ. සීල කැඩුන්නේ නැහැ. පානාතිපාතා, දින්නා දානා, බ්‍රහ්මචර්යා, මුසාවාදා, ඊළඟට සුරාමේරේ, විකාල භෝජනේ, නංච ගීත වාදිත, උච්චාසයන මාසයන මොක සිල්පද 8ම රැකුණා උන් දැන් සීලවන්තියක්. සීලවතීම තමයි. ආරෙන් තරහකාරයන් උන්ට මෙහි පස්ස හරවල තුක් කියලා ගෙල ගහනවා. සිල්පද කැඩුන්නේ නැහැ එකක්වත්. හිත නරකයි. හිත කැතයි. චිත්තේ අපිරිසුද්ධේ චිත්තේ සංකීලිතේ දුගති පාටිකම්. ඒ හිත හැරෙන්නේ දුගතිය පැත්තට. පාර වැරදිලා. පාර වැරදි කොන්දර තියාගන්න එපා. තමන්ගේ කර්මයක් කියලා හිතන්න. කොච්චර හොඳ කළත් හොදක් නැත්තේ
ඊට පස්සේ නැන්දා මට පේන්න බැරි. ඊළිට පේන්න බැරි. දරුවනුත් කියන දේ අහන්නේ නැත්තේ. මේ ඔක්කොම මගේ කර්මයක් ගෙවෙනවා කියලා හිතන්නේ. උන්ට වෛර කරන්න එපා. මේක උන්ගේ වැරදි කියලා හිතන්න එපා. ඉතින් ඉස්කෝලවල යවුවා, දහම් පාසල් වල යවුවා, බණ ඇහෙනවා, පිරිත් ඇහෙනවා. මිනිස්සු ජීවත් වෙන හැටි ඇස් වලට පේනවා. එහෙම තියෙද්දි අපේ ගෙදර එකාට විතරක් මොකද්ද මේ වුනේ? ඒක හිතන්නේ මේ කර්මයක් ගෙවෙනවා. කියලා හිතලා හිත හදා ගන්න. කාටවත් තරහ හිතන්න නැතුව. අම්මා කෙනෙක් වී වේලා ඉන්නකොට වී පතක් බූරුව ගහලා පුතා පෙරදෙලා දුවගෙන ආව ගෙදරින්. අම්මා එක ඔට්ටුවයි අල්ලන්න තියෙන දියන් රුපියල් 100ක් කියලා. අදේ සන්තකේටම නෑ මෙච්චරයි මේ වීදින් ඉත විතරයි බං. මේකත් මේ වේලලා දවල් කොටන්න ඕන රැයට බත්ින් ඉතක් ගන්න. උදේත් කහට ටිකක් බීලා හිටියේ. දවල් මොනවද කියලා හිතා ගන්න බෑ අප්පච්චි. දැන් උඹ මට දෙන්නේ නැහැ. දැන් පුතාට තරහා ගියා. අනේ නැති එකක් කොහෙන් දෙන්නද කියලා අම්මා සැර කළා. ගැව්වා කකුලෙන් අම්මාර වී ටිකටම වැටුණා. ඊට පස්සේ අම්මා ඉතින් අඬාගෙන වී ටික පියලා වී ටික වේලනවා. වේලලා හොඳ ඉතින් වී ටික කොටලා පොල්ලා. දැන් කොල්ලා ওই ගාමම බස් එකක් ආව නැංගා. නැගලා චාන්දියා වගේ යනවා ෆුට් බෝඩ් එකේ ඉල්ලලා. යනකොට අරහෙන් වාහනයක් කෙනෙකුට මේ පැත්තෙන් පාරේ අයිනටම ගත්ත පාරයි ලයිට් කනුව අම්මට ගහපු කකුල එතනම ගැඩුණා. කර්මයක් කියලා එක්ක තියෙනවනේ. ඉතින් ලෙඩා ඉස්පිරිතාලේ ගෙනිච්චා. අම්මට පණිවිඩේ එනකොට අම්මා ওই හාල් ටික පොල්ලලා ගෙට ගත්තා විතරයි. ලෙඩා මෙහෙමයි කියලා ඉස්පිරිතාලේ ගෙනිච්චා කියලා. අම්මා ඉක්මනට අර හාල් ටිකෙන් කැඳ ටිකක් හැදුවා. කැඳ ටිකක් හදාගෙන කැඳ කෝප්පේ අරන් පුතා ළඟට ගිහිල්ලා හැන්දෙන් කැඳ පොවනවා. තරහනේ. ඒත් කකුල අත ගගා 33 කෝටියක් දෙවරුන්ට කියනවා සනීප කරන්න කියලා. අපේ කොල්ලගේ හැටි දෙයියනේ කීක අම්මලා කියන්නේ. හිත කිලිටි නේ. අමාර ඉන්නවා තමන්ගේ දරුවන්ට හෙන ඉල්ලන අම්මලා ඉන්නේ. තොපිට එන ගන්න ඕන කියලා. තමන්ගේ දරුවන්ට හෙන ඉල්ලනවා. එච්චර හිත කැතයි. තමන්ගෙන අප්පා මොකක් හරි මාස් වැදල්ලක් හරිනේ. මේ මිනිස්සු ගැන කරුණාවක් මෛත්‍රිය. බැඳපු මිනිස්සයාට හෙල්න ඉල්ලන බිරින්දෑවරු ඉන්නවා. ඉතින් ඕවා හොඳ දේවල් නන් නෙවෙයි. ඕවාගේ හිත කිලිටි වෙනවා. හිත කැත වෙනවා. හිත අපිරිසු ඒ හිත හොඳ නැහැ. ඉතින් ඒ නිසා මේ මොන පින්කම් කළත් පිනේ විපාක තියෙනවා සැප ලැබෙනවම. ඊළඟ ජීවිතේ සුගතිය යන්නේ හිත හොඳ මිනිස්සු. එක මලක් පූජා කළා දෙව්ලෝ කියන්නේ වන් දැක්කා කියලා බණ පොත්වල තියෙනවා. ඒක පින කරන්නේ නැද්ද කොයි වගේ මිනිස්සුද? හිත හොඳ මිනිස්සු. එක බත් හැන්දා පූජා කළා දෙව්ලෝ ඉපදුණා කියලා කියනවා. කොයි වගේ මිනිස්සුද? හිත හොඳ මිනිස්සු. මං සංඝයාට එක චීවරයක් පූජා කළා දෙව්ලෝ ඉපදුනේ කියනවා. කොයි වගේ මිනිස්සුද? හිත හොඳ මිනිස්සු. තමන්ගේ හිත හොඳයි නම් පුංචි පිනේ ආවොත් යනවා. හිත කැත වුණාට පස්සේ එයාගේ ජීවිතේ පොඩි පාපෙන් පල්ලහැට අරන් යනවා. ඒ හිතේ කැත බව, පටු බව. හිත හොඳ මිනිසුන්ගේ හිත පළල් ඉවසනවා, දරා ගන්නවා. සමහර ගෙවල් මේ ගම් වල මිනිස්සු ඉන්නවා. මම ඉතින් ගම් වල කතා කළානේ මේ පැති වල කොහොමද කියලා මම දන්නේ නැහැ. මේ මුළු ගමේ මිනිස්සු එකතුයි. සමහර ආච්චිලා ඉන්නවා. මේ මුළු ගමකටම කෑම දුන්නා. ඒ ගෙදරට ගිය පුතේ බන්නේ ගිත්තක් ආව. සහරණින් ගිත්තක් බමු. අනිවාර්යෙන් බත් ටිකක් දෙන්න. නැත්නම් තේ ටිකක් දෙනවා. මොනවා හරි කන්න දෙනවා. මේ ගෙදරින් බත් කාපු නැති තේ එකක් දීපු නැති මිනිස්සෙක් ගමේ නැහැ. එහෙම අම්මලා ඉන්නවා. කවදාවත් රණ්ඩු වෙනවා දැකලා නැති මිනිස්සු ඉන්නවා අපි. කාටවත් hina වෙලා කතා කරලා දුවේ, පුතේ, අක්කා, නංගි කියලා hina වෙලා කතා කරන මිනිස්සු ඉන්නවා. කවදාවත් රවාගෙන යනවා දැකලා නැහැ. ඒක හොඳ මිනිස්සු. ගෙදර කොච්චර ගෑණි කෑ ගැහුවත් ඉවසාගෙන ඉන්න පිරිමි ඉන්නවා. ඒක හොඳ මිනිස්සු.
මිනිහා කොච්චර නරක වුණත් මිනිහාගේ අදබුද කියන්නේ නැතුව ඉවසාගෙන ඉන්න බිරින්දෑවරු ඉන්නවා. හිත හොඳ බිරින්දෑවරු. දරා ගන්නවා, ඉවසා ගන්නවා. මොනෝ කරන්නද මේ ගත වෙන තප්පරයක් පාහා. මේ සංසාරේ කරපු හොඳ නරකත් එක්ක පොඩි බැඳ බැඳ යන්නේ මේක. සමහර මිනිස්සු පිච්චිලා මැරෙනවනේ බින්වතුනි. පිච්චිලා මැරෙනවා. සමහර මිනිස්සු ඔලු කුඩු වෙලා මැරෙනවා. ඔලු කුඩු වෙන්න ගහනවා. වෙඩි වැදිලා මැරෙනවා. ගම් වතුරේ ගහගෙන ගිහිල්ලා මැරෙනවා. පස් කඳු කඩාගෙන ඇවිල්ලා මැරෙනවා. බිලි කපලා මැරෙනවා. පිළිකා හැදිලා මැරෙනවා. ලෙඩ ඇඳේම කුණු වෙලා මැරෙනවා. දැන් අපි ස්පිරිතාලයකට හොද්දටම අමාරු වෙලා ස්පිරිතාලෙට ගෙනියලා ඇඳකට දැම්ම කියන්නකෝ. ඔය ඇඳේම කී දෙනෙක් මැරිලා ඉඳද වෙනවද? මිනිස්සු මැරිච්ච තැන්වලම අපි පණ ඉල්ලනවා. අපි මේ යන පාරවල් වලම කොච්චර මිනි පෙට්ටි ගෙනියලා තියෙනවා. මිනි ගෙනිච්ච පාරේම අපි ජීවිතේ ඉල්ලගෙන යනවා. සංසාරේ සසර මොනවටද අපි මේ පොර බදින්නේ? මොනවද මේ හොයන්නේ? ලෝකෙ කොච්චර උඩකටද මේ යන්න හදන්නේ අපි? කොච්චර තිබ්බත් මදි. කොච්චර තිබ්බත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. හිත අපිරිසුදුයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා තම්බෝ දැඩි බව, ඉස්සා ඉරිසියාව. ඉරිසියා ඉගෙන ළමෙක් ඉගෙන ගන්නවට ඉරිසියා. වාහනයක් ගන්නවට ඉරිසියා. ගෙයක් දොරක් හදනවට ඉරිසියයි. මේකප් කරලා ඉන්නවට ඉරිසියයි. භාවනා වැඩසටහනක් දවසක සිල්ගත් ආච්චි කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියනවා හාමුදුරනේ බුද්ධ ශාසනය විනාශ වෙන්නයි යන්නේ. උන්ද විනානේ. ඇයි කියලා අහනකොට කිල්ලෝ දෙන්නේ දික් කලිසම ඇඳගෙන කොණ්ඩේ කඩා දාගෙන ටී-ෂර්ට් දෙකකුත් ඇඳගෙන තොල් පාට කරලත් ඇවිල්ලාලු. කරාමු දෙකත් එල්ලෙනවලු. දැන් මොන්දට බණ පොත බලන්න අකුරු පේන්නේ නැහැ. අසක පේනවනේ. ඊට පස්සේ අපේ ලොකු සංසිට ඇවිල්ලා කියලා ලොකු සංසි කියලා අම්මා අද සිල් දවසනේ අර අයිනේ ඉවසගෙන ඉන්න බණ සිල් කරන්න. හැන්දෑවේ බණ ඉවර වෙනකොට අර කෙල්ලෝ දෙන්න පවුම් 500ක විතර වගේ චේන් එකක් අරගෙන ඇවිල්ලා ස්වාමීනි විහාරය ළඟ මේක වැලිලා තිබුණා කාගේද දන්නේ අයිතිකාරයෙකුට දෙන්න කියලා දුන්නා. සීලෙ තිබ්බේ කාගාවද? මේ ළඟදිමුත් මම බණ වැඩසටහන ඉන්නකොට මට චිට් එකක් එව්වා. සිල් දවසේ කොණ්ඩේ කඩාගෙන එන්න හොඳ නෑ නේද? ඔය තරහට ඔය ළඟ ඉන්න කෙනා ගැන තරහටනේ ඔය චිට් එක එවන්නේ. දැන් එයාට ඒක හොඳ නෑ කියලා තේරෙනවා නම් එයා බැඳගෙන එනවනේ. අනුන්ද ඉරිසියාවට අර කොණ්ඩේ කඩාගෙන ඉන්නවට ඉරිසියා. දැන් දැන් අද කාලේ තියෙනවනේ ජෙනරේෂන් එක කියලා එකක්. වර්තමාන සමාජයේ ඕවා ඉච්චර ලොකු දෙයක් නෙවෙයි. ගෑන් ළමයි පිළිවෙලට ඉන්න එක, මේ ළමයි කොණ්ඩේ පොඩ්ඩක් පාට කරගන්න එක, එක විදිහට කොණ්ඩේ කපන එක, රැවුල කපන එක, ඒවා ලොකු දේවල් නෙවෙයි. අපේ තාත්තගේ පුතේ කොණ්ඩේ තඹ පාට කරගෙන ආවා. මං කෝ හරි නියමයි පුතා. අපේ හත්මුතු පරම්පරාවෙම ඔය වගේ වරප්‍රසාදයක් භුක්ති විඳ කෙනෙක් නැහැ. මම ඒවා හම්බුනේ මොකද්ද කරන්න ඕනි කො මං කෝ ඔකේ තව නිල් පාටිනුක් ගහපන්. මං hina වෙලා කිව්ව එක පහවද ගොන්නේ කැපුවා. මට එහෙම තරහක් ඇවුලක් ආවේ නැහැ. අද කාලේ හැටි ඔය. මං කියන්නේම හොඳට හිටපල්ලා පන්සිල් පද පාරකට. කොණ්ඩේ තීරණ විදිය ඔතන නෙවෙයි ඔක දෙන්නේ. ඇඳුම් අඳින විදිය, තොල් පාට කරන, නියපොතු පාට කරන, ඒවයි සමාජයේ ඒවා. ඕවා ලොකු දෙයක් නෙවෙයි. හිතයි හොඳ වෙන්න ඕන. හිතයි හොඳ වෙන්න ඕන. බාහිර දේවල් නෙවෙයි. හිත ලස්සනට තියෙන. ඉරිසියා, ක්‍රෝධ, මාන්න, බද්ධ, වෛර එකට එක කිරීම. ඔය දුරු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළා.
මේවා තමන් තුළ නැහැ කියලා හොඳට පේනවා නම් පුදුම ප්‍රීතියක් ඇති වෙනවා. ඒ උපක්ලේශ දුරු වුණ හිතට බුදු මොවින්ම වදාලා ඒ උපක්ලේශ දුරු වුණ හිතට තමයි කිව්වා බුදු සරණ කියන එක පිහිටන්නේ. බුදුරජාණන් වහන්සේගේ පිහිට හොඳට දැනෙනවා කොයි හිතට. දහමේ පිහිට හොඳට දැනෙනවා කොයි හිතට. රහතන් වහන්සේලාගේ පිහිට හොඳට දැනෙනවා කිව්වා උපක්ලේශ බැහැර වුණ හිතට. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යම් කෙනෙක් බුදුන් සරණ ගියාද එයා අපාය යන්නේ නැහැ. පහයි මානුසන්දේහම් මේ මනුස්ස ශරීරය අත්හැරපු ගමන් දේවකායා පරිපූර්ණසන්ති දෙවියන් අතර ඉපදෙනවා. දැන් මට කියන්න අපි මැරෙන අය දෙව්ලොව යන්නේ නැතුව සතර අපායටම වැටෙන්නේ එහෙනම් බුදුන් සරණ ගිහිල්ලා නැහැ. ඒ වුණාට කටින් කොච්චර බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වද? කොච්චර නවගුණ වැල අරන් ඉතිපිසෝ ගාතාව කිව්වද? ඇයි මේ බුදු සරණ පිහිටියේ නැත්තේ? උපක්ලේශ නිසා. හිතේ උපක්ලේශ. ක්‍රෝධ, වෛර, මාන්න, කුහකකම්, ගුණමකුකම්. මක්කෝ කියන්නේ ගුණමකුයි. දෙයක්ම කියනවා. කවුරු හරි වාහනයක් ගත්තට උන් දැන් ওই වාහන ගත්තට ඒ කාලේ අපේ පොල් කඩපු අය ඔය. ඒක මැදට ඇදලා දානවා කැත කතාවක්. කවුරු හරි කලින් ජීවිතේ මොනවාරි වැරදි තියෙන්නේ නැති. පස්සේ ඒව තේරිලා බණ අහනවා, පින්කම් කරනවා, සිල් ගන්නවා. ඉතින් අර සිල් ගන්න ඇවිල්ලා ඉතින් අර සිල් ගත්ත ආච්චි අම්මා කියනවා අන්න අර කිසුදුරේ දොතාගත්ත රෝගිගේ කාලේ තිබ්බ නාටකම් අක්කා උඹ දන්නවද? ඇදයක් මානේ මේ වගේ කෙනෙකුත් සිල් ගත්ත එක කොච්චර හොඳයිද කියලා හිතන්න ඕන. හිතන්නේ නැතුව ඇදයක්ම හොයනවා. වැරදි හේවි ඉන්නේ විශේෂඥ. මාරු ඉන්න අඩුපාඩු හොයන්න විශේෂඥ කට්ටිය. කොයින් හරි ඇදයක් හොයන්න. ඒක කැටගල්තිය. හිත අපිරිසුදු වෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදු සරණ පිහිටන්නේ. කොච්චර බුද්ධං සරණං ගච්ඡාමි කිව්වත් අර ගිරව වගේ යනවා බයි කෑවද කියනවා. ඒක කාවු බතකුත් නෑ. මාළු මොනවද අහන බොන්චි කියනවා. බොන්චි දැකලා නැහැ. ඒ නිසා ඒ වගේ අර කොච්චර කටින් කිව්වත් ඒක අර ලේත් එක මුහු වෙන්නේ නැහැ. උපක්ලේශ දුරෝණ හිතට බුදු සමිඳු ගැන දැනෙනවා ගඟක් ගලනවා වගේ. ඒක අමුතුම ශාන්තියක්. ධර්මයේ ගැන දැනෙන හැඟීම අමුතු ශාන්තියක්. රහතන් වහන්සේලා ගැන දැනෙන හැඟීම අමුතු ශාන්තියක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බුදු සරණේ පිහිටපු කෙනෙක් මෛත්‍රිය වැඩුවොත් එහෙම උතුරු දිශාවේ සිටින සීල සත්වයෝ සෝපත් වේවා කියලා අර හග්ගෙඩියක් අරන් පිඹිනකොට නාදෙ මේව පැතිරිලා යනවා වගේ. ඒ දිශාවටම අමුතු ශාන්තියක් පැතිරෙනවා කියුවා. මේ සිත හොඳට පිහිටනවා කවත් තෙරුවන් සරණ ගිය අයට. දැන් අපි තෙරුවන් සරණ ගියා කියන්නේ සමහර අය තෙරුවන් සරණ ගිය ගමන් බයිනවා දේවාල වලට. යන්න එපා ඔය දේවාල වලට. කියලා දෙවියන්ට බයිනවා. දෙවියන්ට භූතයන්ට ඔක්කොටම බයිනවා. ඊට පස්සේ ඇස් දෙක පියාගෙන සබ්බේ සත්තා භවන්ති සුඛිතාත්තා කියන සියලු සත්වයෝ සෝවත්. ඉතින් මේ සියලු සත්වයන්ට අර දේවාලේ දේවතාවා භූතය අයිති නැද්ද? හතරගම දෙවියෝ අයිද නැද්ද? යක්කු නාගයෝ රාක්ෂස පිසාචෝ අයිති නැද්ද? ඔය ඒ අයට පළතුරු වට්ටිය ලැබෙන එකට කැමති නැහැ. ඉතින් මොකද්ද මෛත්‍රිය? දැක්කද? බුදු සරණ පීතියට පස්සේ සියලු ආගම් ಜಾති සියල්ල පරයා. ඒකනේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතේ වඩින්න කල් වැඩි වුණොත් ඕනම තාපස ආරාමයකට යනවා. සංඝයාට පිණ්ඩපාතේ වැඩලා වෙලාව ඉතුරුනොත් තාපස ආරාමයකට යන ඕනම තැනකට යනවා. තාපස ආරාම කියන්නේ ඒ කාලේ පරිබ්‍රාජක ආරාම කියන්නේ අද කාලේ පල්ලි කෝවිල් ඕවට යනවා වගේ එකක්. ඒ කාලේ එහෙම ගියා. ඒ කිසිම දෙයක් තමන්ගේ දර්ශනේ තියෙන වෙනස. අනේන තැන් වල නෙමෙයි.
එච්චර මෛත්‍රියක් තිබ්බා බෙදීම නැහැ. ජාති ආගම් කුල මල බේද බෙදීම නැහැ. නිශ්චිතම වඩන. නිශ්චිතම වඩන. ඒකට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ හොඳට මිශ්‍රිත. ඒකට ඔය වගේ හොඳට තෙරුවන් සරණ පිහිටි මෛත්‍රිය හොඳට පිරුණ හිතකට මේ දුක නම් වාරි සත්‍යයි කියලා දුක්ඛාරි සත්‍ය අවබෝධ වෙනවා. මේ දුක්ඛ සමුදයයි කියලා දුක්ඛ සමුදයාරි සත්‍ය අවබෝධ වෙනවා. මේ දුක්ඛ නිරෝධයයි කියලා දුක්ඛ නිරෝධාරි සත්‍ය අවබෝධ වෙනවා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍යයි කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමා තුළින් ප්‍රගුණ කරගන්න පුළුවන් විදිහේ ඥානය පහළ වෙනවා හිත පිරිසුදු අයට. ඒ නිසා හිත පිරිසුදු නැති කෙනා සත්‍ය ගණන් භාවනා පන්තිවල හිටියත් ආර්ය අෂ්ටාංග මාර්ගය නම් වඩන්න වෙන්නේ නැහැ. හිතම පිරිසුදු වෙන්න ඕන. ඒ නිසා දැන් ඔයාලගේ අතින් විහෙර විහාර හැදිලා තියෙනවා, දාන දෙනවා, කටින පින්කම් කරනවා, බණ අහනවා, ගොඩක් පින් කරන පිරිසක් ඔයාලා. දැන් ඔයාලා අවධානය යොමු කරන්න මම මගේ හිත පිරිසුදු කරගන්න ඕනේ. ඊර්ෂ්‍යා තරහ මරා දුරු කරගන්න ඕනේ. ක්‍රෝධ ඊර්ෂ්‍යා දුරු කරගන්න ඕන. ළමයින්ට උනත් තියෙන වැඩිපුර ගිජුකම නෝනට මහත්යට ඉඩමට වත්තට පිටියට යානෙට වාහනෙට තියෙන ගිජුකම් ආසාවල් අතෑර ගන්න බැරිකම දුරු කරගන්න ඕනේ කියලා හිතට අදිෂ්ඨානයක් ගන්න. තරහ තියාගෙන ඉන්න එපා, ක්‍රෝධ තියාගෙන ඉන්න එපා. හිත හැම වෙලාවෙම පිරිසිදු කරගන්න. හිත අපිරිසිදු වෙනකොට හිතන්න අනේ මගේ හිත දැන් නරක වෙනවා. නරක වුණ හිතෙන් මැරුණොත් මේක මට හොඳ නැහැ කියලා. පැහැදිලිනේ? ඉතින් ඒ නිසා හිත හොඳ මිනිසයා තමයි මරණින් මත්තේ සුගතිය යන්නේ. හිත නරක මිනිසයා දුගතිය උපදිනවා. ඔන්න අද තෝරපු බණපදේ. ඒ නිසා අන්න ඕක නිසා තමයි කිව්වේ ඔය අහපු බණ ටික මෙතන දාලා යන්න එපා. ඔය බණ මැරෙනකල් මතක තියාගන්න ඕන. ඒ තමයි හිත පිරිසිදු කෙනා තමයි සුගතිය යන්නේ කියන්නේ. හිත අපරිසුදු වුණොත් දුගතිය යනවා කියන්නේ. ඒ නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සබ්බ පාපස්ස අකරණං සියලු පව් නොකිරීම. කුසලස්ස උපසම්පදා සියලු කුසල කිරීම. සචිත්ත පරියෝදපන හිත දමනය කරන්න ඕනේ. එතකොට පිරිසිදු වෙනවා. ඒ තමයි බුද්ධාන සංසාර. නිසා බණ කියු මට සංවිධානය කළ මේ පින්වතුන්ට බණ ඇසූ ඔබලාට අපේ ජීවිතවල තියෙන පව්කම් දුරු වේවා, කුසල් උපදීවා, සිත දමනය වේවා, අපේ හිත පිරිසිදු කරගන්න අපිට ශක්තිය ලැබේවා. නිවනින් නිවි සැනසෙන්න මේ රැස් කළ පින් හේතු වාසනාම වේවා. ඉතින් පින්වතුනි අද රැස් වන සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. සියලු බ්‍රහ්ම රාජවරුන්ට, සදිවි ලෝකවාසී දෙවියන්ට, සංදෙවිඳුන්ට, විස්කම් දෙවියන්ට, දතරාෂ්ට විරූಢ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතර වරන් දෙවියන්ට, ඒ වගේම ආලෝක සෙන්පතිතුමාට, ඒ වගේම මේ රැස්වන සියලුම පුණ්‍ය ධර්මයන් ශ්‍රී විෂ්ණු කතරගම සමන් විභීෂණ දැරිමුණ්ඩ අයනායක ගම්බාර පත්තිනි මංගල දෙවොල් දෙවියන් ඇතුළු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා. මණියක්කික නාරයතුමා ප්‍රධාන දියගොඩ වාසී සාගර වාසී භූමි වාසී සියලුම නාග පිරිසට පින් අනුමෝදන් වේවා. ගස්ගල් වන පර්වත ජල තටාක භූමියස්ත දේවතාවුන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා දැහැමින් රැකගනිත්වා. දෙවියෝද නිවනින් නිවි සැනසෙත්වා. ඒ වගේම විශේෂයෙන් මාහට ධර්ම විනය උගන්වන මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. අපගේ ගුරු දෙවිඳුන් නිදුක් නිරෝගී දීඝාසිරිම ලබත්වා. ඒ වගේම අපගේ ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේ කැනඩාවේ ප්‍රධාන සංඝ නායක දුරන්දර බ්‍රාහ්මණ ගම මුදිත ස්වාමීන් වහන්සේ, ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින පින්වත් ඇම්පිටියේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර විහාරස්ථානයේ වැඩ සිටිනා වූ වැඩම වදාළා වූ ගරුතර පූජනීය මහා සංඝ රත්නයේට මේ පින්
චිත්ත පාරිශුද්ධිය පිණිසත් තමා නිවන පිණිසත් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගන්න දුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මේ විහාර පරම්පරාවේ අපවත් වූ සියලුම තෙරුන් වහන්සේලාට අනුමෝදන් වේවා. ඒ වගේම ටීජී කමලාවති මෑණියන්ට, ගාමිණී දහනායක පියාණන්ට, රාණී කටුගහ මෑණියන්ට, ලැම්බර්ට් විජේනායක පියාණන්ට, ආයිරාංගනී කටුගහ මහත්මියට, පියල් කටුගහ මහත්මයා ඇතුළු මිය පරලෝකීය ඒ මේ පින්වතුන්ගේ නමින් මිය පරලෝකීය ප්‍රාණකාරයන් සියලු දෙනාට ඔබ කවුරුත් නමින් මියගේ ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ඉතින් අද දිනේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ ප්‍රසන්න මහත්මයාට, නිලංකා මහත්මියට, කෙනුදි දියණියට, දිනුදි දියණියට ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාට මේ ධර්ම දාණය දුන්න පින චිත්ත පාරිශුද්ධිය පිණිසත් සසරින් ඈතර වෙන්නත් හේතු වාසනා වේවා. එංගලන්තයේ පදිංචි ප්‍රසාද් මංගල කුලසේකර මහත්මයා, රෝෂිකා විජේනායක මහත්මිය ඇතුළු දරුවන් තිදෙනාටත්, ඒ වගේම ඉවෝන දර්ශක දිල්ලිනි, ඒ වගේම හිරුජස් ඔකිත් යන පවුලේ සියලු දෙනාට, ඩීඑන් අඹහෙල ගෙදර මෑණියන්ට, විජේරත්න පියාණන්ට, නිලන්ති මහත්මියට, ඉමාෂා දියණිය ඇතුළු සියලු පින්වතුන්ට, ඒ වගේම විහාරස්ථානයේ වෙනුවෙන් නිරන්තරයෙන් මඟ පෙන්වමින් උපකාර කළ රවීන්ද්‍ර මහත්මයාට, ඒ වගේම මේ පින්කම සඳහා නන් අයුරින් දැක බලා හෝ අනුමෝදන් වුණ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරනවා. මේ සියලුම පින් විවට්ටගාමී කුසලයක්ම වේවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේවා ditta ධම්මේදී කුසලයක් කළා මේ ජීවිතේත් පිනට කුසලයට යොමු වේවා කියලා සිත්පත්ලා තියෙනවා. ඒ වගේම කුසල් දහම් තව තව දියුණු කර ගන්නත්, ඒ වගේම මේ පින්කමට සහ සම්බන්ධ වන ඔබ සියලු දෙනාට ධර්මීය සුචූටි දූල පුතාලා, තරුණ දූල පුතාලා, අම්මලා තාත්තලා, වැඩිහිටියන්, අපි හැදු දෙමව්පියන් අකුරු කරු ගුරුවරු මේ ධර්ම දේශනාව ඇසෙන වචන මාත්‍රයක් ඇහෙන මායමක ඉඳලා හරි අනුමෝදන් වුණ යම් කෙනෙක් වේද සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හිතවල තියෙන කිලිටි කෙලෙස් කහට දුරු කරත්වා, සිත දමනීය වේවා, පිරිසිදු වේවා, ගුණ ධර්ම වැඩේවා, හොඳ හිතක්, පිරිසිදු සිතක් ඇති වේවා, දුක්ඛිත සංසාරයෙන් ඈතර වෙන්න වාසනාව ලැබේවා කියලා උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් ඔබට සෙත් වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පිසාරිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච යතෝ නිබ්බාන සම්පatti විනාති සම්චතු